ව්‍යාකරණාංගය. අපි සාහිත්‍ය පාඩම් පිළිබඳව කතා කරා නේද? එතකොට අද අපි කතා කරනවා අපිට විභාගයේදී අවශ්‍ය වෙන කාරණාව අවශ්‍ය වෙන ව්‍යාකරණ අංගයක් මොකක්ද මාතෘකාව ලියා ගන්න. මාතෘකාව තමයි අපි අද කතා කරන්නේ සංදි පිළිබඳ. පාඩම සංදි. මොකක්ද මේ සංදි කියන්නේ? සංදියක් කියන්නේ ඔයාලට හිතෙන්නේ මොකක් කියලාද සංදියක් කියන්නේ? අපි අහලා තියෙනවා නේද? අපි නිකන් ගන්න හන්දිය. අපි අහලා තියෙනවා හතරමං හන්දිය. නේද? හතරමං හන්දිය. හතරමං හන්දිය කියන්නේ මේ බලන්න මෙතන මොකද්ද මේ? එකතුවක් නේද? එකතු වීමක් නේ තියෙන්නේ. එකතු වීමක් තියෙන්නේ. ඊට පස්සේ තුන්මං හන්දිය, ටී හන්දිය, වයි හන්දිය අන්න එකතු වෙන තැනකට කියනවා හන්දියක් කියලා නේද? එහෙනම් අපි දැන් මේ සංදි කියන්නේ මොකද්ද? සංදි කියන්නේ එහෙනම් එකතුවක්. අපේ භාෂාව තුළ පද කැටි කරන ඒ වගේම කැටි කරන ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද මේ ක්‍රම දෙක? එක ක්‍රමයක් තමයි පළවෙනි ක්‍රමය තමයි මොකද්ද? එක ක්‍රමයක් සංදි. දෙවෙනි ක්‍රමේ විදියට සමාස හඳුන්වන්න පුළුවන්. එක ක්‍රමයක් සංදි, අනිත් ක්‍රමය සමාස. එතකොට මේ සංදි සමාස අතර තියෙන වෙනස මොකද්ද? සංදි සමාස. සංදි සහ සමාස අතර තියෙන වෙනස හොඳට තේරුම් ගන්න. දැන් ඔයාලෙන් සමහරවිට අහුවොත් කියනවා සංදි කියන්නේ මොකද්ද කියලා අහුවොත් කියනවා සංදි කියන්නේ පද දෙකක් එකතු කිරීම කියලා. පද දෙකක් එකතු කිරීමට ඒ කියනකට වඩා අර්ථවත් වාක්‍යයක් සංදි විග්‍රහයේදී තියෙනවා. පද සම්බන්ධව එකතු වීමක් සිදු වෙන්නේ මොන වගේද? මෙන්න මේ සමාස කියන කොටසදී. තේරුණාද? එහෙනම් සංදි වල සිදුවන්නේ අකුරුත් එක්ක නේද? එහෙම නැත්නම් අක්ෂරත් එක්ක පවතින සම්බන්ධතාවයක් තමයි සංදි කියන්නේ. සමාස කියන්නේ පදත් එක්ක, වචනත් එක්ක තියෙන සම්බන්ධතාවය. බලමු එහෙනම්. සංදි ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද ප්‍රධාන කොටස් දෙකක්? අභ්‍යන්තර සංදියයි බාහිර සංදියයි කියන කොටස් දෙකකට බෙදෙනවා. තේරුණාද? මොනවද අභ්‍යන්තර සංදිය සහ බාහිර සංදිය කියලා? එතකොට මේ අභ්‍යන්තර සංදිය කියන්නේ ප්‍රකෘති හා ප්‍රත්‍ය අතර එකතුවක්. එකම වචනයක. වචන දෙකක් අතර නෙවෙයි තනි වචනයක් ඇතුළත සිද්ධ වෙන දෙයක් තමයි මේ අභ්‍යන්තර සංදියේදී සිද්ධ වෙන්නේ. තේරුණාද? බලන්න නිකන් උදාහරණයක්. මොකද්ද? සිටු දන ආන. මොකක්ද හැදෙන්නේ? සිතාන කියලා හැදෙනවා. මෙන්න මේ සිතාන කියන වචනේ ගත්තාම ළමයි පද දෙකක් නෙවෙයි. මෙතනදී පද දෙකක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද? තනි පදයක්. අන්න ඒ තනි පදයේ ඇතුළත ප්‍රකෘති සහ ප්‍රත්‍ය අතර එකතුවක් අභ්‍යන්තර සංදියක් ලෙස හඳුන්වනවා. එහෙනම් බාහිර සංදියේදී මෙන්න මේ සිදත් සංග්‍රහයේදී නිදසුන් සපයන්නේ මොකේද? මෙන්න මේ බාහිර සංදියට. අභ්‍යන්තර සංදිය සඳහා සිදත් සංග්‍රහයේ නිදසුන් සපයලා නැහැ. බලන්නකො දැන් මේ. හරි දැන් මම ඉස්සර වෙලා නිකන් සංදි කියන්නේ මොකක්ද කියන එක නිකන් පැහැදිලි කරලා දැන් ඔයාලෙන් ආපුවම ඔයාලා කියනවා වචන දෙකක එකතුවක් කියනනේ. මෙන්න බලන්න. සිදත් සංග්‍රහයේදී සංදි හඳුන්වනවා මෙන්න මෙහෙම බලන්න.
පෙරපර වනන් නිසි විඳිනු ගලපනු සඳ නම්. මොකද්ද මේකේ තේරුම? මෙන්න සංදි හඳුන්වන පැහැදිලි අර්ථය, පැහැදිලි නිවැරදි ක්‍රමය, අර්ථාන්විත නිවැරදි ක්‍රමය තමයි, නිවැරදි උත්තරය තමයි මෙන්න සංදි කියන්නේ මොකද්ද කියලා අහුවොත් තේරුණාද? ළමයි අපෙන් අහනවා සංදි කියන්නේ මොකද්ද? සංදි අනු කුමක්ද? සංදි කියන්නේ මොකේදද? ඔන්න දෙන්න පුළුවන් නිවැරදිම පිළිතුර මොකද්ද? පෙරපර මේ බලන්න පෙරපර වනන් නිසි විඳිනු ගලපනු සදන. අපි කතා කරන් අපි දැනගන්න ඕනේ එහෙනම් සංදි වීමක් සිදු වෙන්නේ මොනවත් එක්කද? වචන දෙකක් තියෙනවා. හොඳට බලාගන්න ළමයි. වචන දෙකක් තියෙනවා. තේරුණාද? මෙන්න මේ වචන දෙකේ මේ බලන්න පෙරපර පූර්ව සහ අපර. ඒ කිව්වේ සංදි වෙන පද දෙකෙන් මුල් පදයේ අග අකුරත් අග පදයේ මුල් අකුරත් අතර තමයි මෙන්න මේ කෑලි දෙකත් එක්ක තමයි සංදි වීම සිදුවන්නේ. තේරුණාද? මුල් පදයේ අග අකුරත් අග පදයේ මුල් අකුරත් අතර තමයි සංදි වීමක් සිදුවන්නේ. එහෙනම් බලන්න මෙන්න සංදි වීම පැහැදිලි කරනවා අපිට කොහොමද ළමයි? පූර්ව අපර වනන් කියන්නේ වර්ණයන් අකුරු නේද? නිසි විඳිනු ගලපනු නියමිත ආකාරයෙන් ගැලපීම මොකද්ද? සඳ නම් සංදි නම් වේ. දැන් තේරුණාද? සංදි කියන්නේ මොකද්ද එහෙනම්? පූර්ව අපර වර්ණයන් නිසි ආකාරයෙන් ගැලපීම සංදි වේ. දැන් තේරුණාද? දැන් ඔන්න එහෙනම් අය අහද්දි කියන්න බෑ සංදි කියන්නේ මොකද්ද කියලා අහපුවම වචන දෙකක් එකතු කරන එක. ඒව නිකන් සාමාන්‍ය කතාවක්. සුරංගනා කතාව වගේ. ඒක ගැළපීමක් නෑ. තේරුණාද? ඒකේ කිසිම අර්ථාන්විත භාවයක් නෑ. එහෙනම් දැන් ඔයාලා විභාගෙ ලියන ළමයි විදියට දැනගන්න ඕනේ සංදි කියන්නේ මොකද්ද? එහෙනම් සංදියක් කියන්නේ මොකද්ද? පූර්ව අපර වර්ණයන් නිසි ලෙස ගැළපීම සංදි නම් වේ. මොකද්ද ළමයි? බලා ගන්න. පූර්ව අපර වර්ණයන් නිසි ලෙස ගැළපීම මොකද්ද? සංදි නම් වේ. තේරුණාද? ආයෙත් සංදි කියන එක දැන් පැහැදිලි. මොකද්ද මේ බලන්න. පෙරපර වනන් නිසි විඳිනු ගලපනු සඳ නම් පූර්ව අපර වර්ණයන් නිසි ආකාරයෙන් ගැලපීම සංදි නම් වේ. තේරුණානේ? එතකොට බලන්න මෙන්න මේ කවිය දිහා බලන්නකෝ. සිසිවන උවන ඉඟසුඟ ගත හැක මිටින නිසිපුරු ලුකුල රියසක යුරු තිසර තන දිසිරන ලියු රූසිරි යුත් මෙපුරංගන ඇසිපියේ හෙළන පමණින් නොවේති දෙවඟන. මේක මොකේද තියෙන්නේ? ඔයාලා අහලා ඇති මේ වෙද්දී සමහර විට අහලා තියෙන්න ඕනි. මොකේද මේක තියෙන්නේ? මේ කවිය තියෙන්නේ මොකේද? මේ කවිය තියෙනවා සල්ලිහිණි සංදේශේ. සල්ලිහිණි සංදේශේ ලිව්වේ කවුද? තොටගමේ ශ්‍රී රාහුල හිමි. තේරුණාද? දැන් මේ කවිය දිහා බලන්න. මෙන්න මේ කවිය මම මාක් කරලා තියෙනවා. මෙන්න මේ ඉරි වගේක් ගහන්න මොනවද? පුලුලු කුල. පුලුලු කුල. ඒ වගේම අය මොකද්ද? මේ රියසක යුරු. රණලියු. මෙපුරාගන. දෙවගන. මෙන්න මේ වචන ටික මොනවද? මෙන්න මේ වචන සංදි කරලා තියෙන්නේ. සංදි කරලා කියන්නේ එකතු කරලා. බලන්න දැන් මේ සංදි කියන මේ වචන ටික සංදි නොකර බලන්න මම දැන් ඔයාලට කියන එකෙන් තේරෙන්න ඕන සංදි කිරීමේදී ඇති ප්‍රයෝජන. දැන් මේ වචන ටික සංදි නොකර හිතන්නකො මේ හාමුදුරුවෝ මේ නිර්මාණයට යෙදුණා නම් කොහොමද තියෙන්නේ?
පුළුල් උකුල කොහමද? පුළුල් දන උකුල විසන්ධිය නේද? පුළුල් දන උකුල විසන්ධිය. එතකොට රියසක යුරු කොහමද? රියසක දන අයුරු. රියසක දන අයුරු. ඊළඟ එක රණලිය කොහමද? රණලිය දන එව්. රණලිය. ඊළඟට මෙපුරංගන කොහමද? මෙපුර දන අඟන. ඊළඟ වචනේ දෙවඟන. මෙතනින් මල් ලියන දෙවඟන. දේව දන අඟන දෙවඟන. තේරුණාද? එහෙනම් මේ වචන සංදි නොකර මෙන්න මේ නිර්මාණය තුල යෙදුවා නම් තේරුණාද? මෙන්න මේ නිර්මාණය තුල යෙදුවා නම් මේවා සංදි නොකර මේ කවියේ උච්චාරණයට අපහසුයි ටිකක් නේද? උච්චාරණයට අපහසුයි. ඒ වගේම මේකට අදාළ විදිහට භාවිතා කරන මාත්‍රා ගන්න හරියට ගන්න හැකියාවක් නැහැ නේද? සම්පූර්ණයෙන් එතකොට මේකේ මාත්‍රා ගන්න එහෙම වෙනවා නේද? භාෂා ඥානයේ කිසිම කුසලතාවයක් පෙන්වන්නේ නැහැ. මේවා සංදි නොකර යෙදුවා. එහෙනම් සංදි කරලා යෙදපු නිසා මේකේ නිර්මාණාත්මක භාවයක් පේනවා. උච්චාරණ පහසුවක් තියෙනවා නේද? බලන්න එන මොකද? නිසි පුළුල් ලුකුල රියසක අයුරු තිසර තන. දිසි රණ ලිය එව් රූසිරියු මෙපුර අඟන. තේරෙනවද? උච්චාරණයට යම් තරමක් අපහසුයි. එතකොට පද්‍ය නිර්මාණය සඳහා භාවිත මාත්‍රා පිළිබඳ මාත්‍රා ප්‍රමාණයේ වැඩිවීමක් සිද්ධ වෙනවා නේද? මාත්‍රාවල වැඩිවීමක් සිද්ධ වෙනවා. එහෙනම් සංදි කිරීමේදී ප්‍රයෝජන කිහිපයක් තියෙනවා මොනවද? උච්චාරණ පහසුව, භාෂාවේ තියෙන රසභාවය රැක ගන්න පුළුවන් නේද? එතකොට පද්‍යකරණයේදී උනත් අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය නේද? අල්පාක්ෂරතාවය මෙන්න මේ කාරණා කිහිපෙම සංදි කිරීම තුළින් අපිට ලැබෙන ප්‍රයෝජන. හරි. එතකොට අපි යම් ඊළඟ සංදි කොටසට. අපිට අවශ්‍ය පළවෙනි සංදිය මොකක්ද? බලන්න මාතෘකාව. ස්වර සංදිය. ස්වර සංදිය කියන්නේ මොකක්ද ළමයි? ස්වර සංදියක් කියන්නේ මොකක්ද? ස්වර සංදිය කියන්නේ කොහොමද විග්‍රහ වෙන්නේ? දැන් සංදියක් කියන්නේ මොකක්ද කියන එක තේරුණා නේද? පූර්ව අපර වර්ණයන් එකට එකතු කිරීම, නිසි ලෙස ගැලපීම සංදි නම් වෙනවා. එහෙනම් ස්වර සංදිය කියන්නේ ස්වර අකුරක් එක්ක සිදුවෙන යම් කාර්යයක්, යම් එකතු වීමක්. තේරුණාද? බලන්න. විග්‍රහ දැන් ස්වර සංදි හැඳින්වීම කොහොමද? එහෙනම් සංදිවන පද දෙකෙන් බලන්න සංදිවන පද දෙකෙන් මුල් පදයේ අග ව්‍යංජනයක් සහ අග පදයේ මුල ස්වරයක් තේරුණාද? මුල් පදයේ අග ව්‍යංජනයක් සහ අග පදයේ මුල ස්වරයක් තිබු විට මෙන්න මේ මුල් පදයේ අග තිබ්බ ස්වරය මෙන්න මේ ව්‍යංජනයත් එක්ක එකතු වෙනවා. අන්න ඒක තමයි ස්වර සංදිය. බලන්න මම ඔයාලට උදාහරණයක් එක්ක පැහැදිලි කරන්න බලන්න. මල් දන අසුන. බලන්න. මල් දන අසුන. සංදි වෙන පද දෙකේ මුල් පදයේ අග තියෙන්න ඕනේ මොකද්ද? ව්‍යංජන අකුරක්. මෙතන තියෙන්න ඕනේ මොකද්ද? ව්‍යංජන අකුරක්. මෙන්න තියෙනවා ව්‍යංජන අකුර. අග පදයේ මුල තියෙන්න ඕනේ මොකද්ද? ස්වරයක්. මෙන්න තියෙනවා ස්වරයක්.
අන්න එහෙම තිබ්බහම මුල් පදයේ අග තිබ්බ ස්වරය මොකද වෙන්නේ? මුල් පදයේ අග තිබ්බ ස්වරය අග පදයේ මුල තිබ්බ ස්වරය මුල් පදයේ අග තිබ්බ ව්‍යංජනයත් සමග එකතු වෙනවා. තේරුණාද? අන්න එහෙනම් මෙන්න මේකට අපි කියනවා මොකද්ද? ස්වර සංධි කියලා. ඔයාලා හොඳට මතක තියාගන්න. කවදාවත් මෙන්න මෙහෙම එකතු වීම පෙන්නන්දී අපි ඊතලයක් යොදනවා. අන්න ඒ ඊතලය ව්‍යංජන අකුරෙන් ස්වරයේ පැත්තට දාන්නේ නැහැ. ඇයි? ව්‍යංජනයකට කවදාවත් ස්වරයක් ගාවට යන්න බෑ. තේරුණාද? හොඳට මතක තියාගන්න. ව්‍යංජන අකුරකට ස්වරයක් ගාවට යන්න බෑ. ඇයි ඒ ව්‍යංජන අකුරු කියන්නේ ඇවිදින අකුරු නෙවෙයි. නේද? ව්‍යංජන අකුරු කියන්නේ මල අකුරු. ඒවට පණ නැහැ. එහෙනම් පණ තියෙන්නේ මොනවද? ස්වර. එහෙනම් හොඳට මතක තියාගන්න. ස්වර අකුර තමයි ව්‍යංජනය ගාවට එන්නේ. එහෙනම් ඊතලේ ස්වර අකුරේ ඉඳන් ව්‍යංජනය දක්වා දාලා පෙන්නන්න. තේරුණාද? එතකොට එහෙනම් මල් දන අසුන මොකක්ද හැදෙන්නේ? උත්තරේ මොකද්ද? මලසුන කියලා නිර්මාණය වෙනවා. ඒ වගේම බලන්න මේ තව එකක්. පස් දන ඇස් මොනවද? දන ඇස් මොකද්ද? මෙයා මෙයාත් එක්ක එකතු වෙනවා. නේද? මෙන්න ස්වරයේ ගියා ව්‍යංජනය ගාවට ස් දන ඈ මොකද්ද? සෑ. එහෙනම් මොකද්ද හැදෙන්නේ? පා සෑ දැන් තේරුණාද? ඔන්න ස්වර සංධිය. ස්වර සංධිය කියන්නේ ඕක. එහෙනම් මොකද්ද ස්වර සංධිය කියන කාපෝ බලාගන්න. සංධි වන පද දෙකෙන් මුල් පදයේ අග ව්‍යංජනයක් ඇති විට මුල් පදයේ අග ව්‍යංජනයක් සහ අග පදයේ මුල ස්වරයක් ඇති විට අග පදයේ මුල තිබ්බ ස්වරය මුල් පදයේ අග තිබ්බ ව්‍යංජනය එකතු වෙනවා. එහෙනම් ඒක මොකද්ද? ඒක මොන සංධියද? ස්වර සංධිය නම් වේ. තේරුණානේ? හරි. බලන්න එන ඊළඟ සංධිය මොකද්ද? ඊළඟ සංධිය ලියා ගන්න. පූර්වස්වර ලෝප සංධිය. පූර්වස්වර ලෝප සංධිය. ඒකත් ලේසි සංධියක්. ලේසි කියන්නේ මේ සංධි අපිට මේ දීලා තියෙන සංධි නාමය තුල මේ බලන්න. මෙන්න මේ කොටස තුල ඒ සිදුවෙන අවශ්‍ය සියලුම කාරණේ තියෙනවා. නේද? බලන්න මොකද්ද? පූර්වස්වර ලෝප සංධිය. දැන් ඔයාලා දන්නවා මේ වෙද්දි ලෝපය, ආදේශය, ආගම කියන්නේ මොකද්ද කියන එක ඔයාලා පැහැදිලිව දන්නවා. එහෙනම් පූර්වස්වර ලෝප සංධිය කියන්නේ දැන් බලන්න සංධි වෙන පද දෙකක් තියෙනවා නේද? බලන්න සංධි වෙන පද දෙකක් තියෙනවා. පද දෙකෙන් එහෙනම් මේ කියන්නේ මොකද්ද? පූර්වස්වර පූර්ව ස්වරය පූර්ව ස්වරය ලොප් කිරීම නේද? පූර්ව ස්වරය ලොප් කරලා සිදු කරන සංධිය පූර්වස්වර ලෝප සංධිය නම් වේ. තේරුණාද? පූර්ව ස්වරය ලොප් කරලා සිදු කරන සංධිය මොකද්ද? පූර්වස්වර ලෝප සංධිය නම් වේ. බලන්න එන පූර්වස්වරය කියන්නේ මොකද? එහෙනම් පූර්ව පදේ කියන්නේ මොකද්ද? මුල් පදය නේද? මම මේකට එක කියලා දාන්න. මෙන්න මුල් පදේ. මේක දෙක. එහෙනම් පූර්ව ස්වරයේ තියෙන මොන පදේද? මුල් පදේ. එහෙනම් මෙන්න මෙතන තියෙනවල මොකද්ද? ස්වරයක්. මොකද්ද? ස්වරයක් තියෙනවලු. අන්න ඒ ස්වරය ලොක් කරනවලු. අන්න ඒක තමයි කියන්නේ පූර්වස්වර ලෝප සංධිය. බලමු. උදාහරණයක්. උදාහරණයක් බලන්න. දිනදන ඉසුරු. හරි. ඊළඟ පියවරදී අපි ඔයාලා මෙන්න විසන්ධි පදය අපිට දීලා තියෙන විසන්ධි පදය.
ඊළඟට මොකද කරන්නේ අපි මේකේ ස්වර ව්‍යංජන වෙන් කරනවා නේද? ස්වර ව්‍යංජන ඉවත් කරනවා. කොහොමද ස්වර ව්‍යංජන ඉවත් කරන්නේ? මොකේද ස්වර ව්‍යංජන එකතු කර ඉවත් කරන්නේ? සංදි වන අක්ෂර දෙකේ ස්වර ව්‍යංජන ඉවත් කරනවා. කොහොමද එහෙනම්? මේකේ ස්වර ව්‍යංජන අයින් කරපුවා දන දන මෙතන ස්වරයක් තියෙන නේද? ඊ දන සුරු. හරි. අපි ඔයාලට තේරුම් ගැනීමේ පහසුව සඳහා මම ඊළඟ පියවරේදී මේකම ලියනවා. දී දන දන ඊ දන සුරු. තේරුණාද? හරි. බලන්න එහෙනම් අපිට පූර්ව ස්වර ලෝභ සංධියේදී කියවෙන්නේ මොකද්ද? පූර්ව ස්වරේ ලොප් කිරීමනේ. එහෙනම් සංධි වෙන පද දෙකෙන් මම ඉස්සලා කිව්වා සංධි වෙන පද දෙකේ මුල් පදයේ අග තියෙන ස්වරේ ලොප් වෙනවලු. මොකද්ද මුල් පදයේ අග තියෙන ස්වරේ? මෙන්න මුල් පදයේ අග තියෙන අක්ෂරය න. එහෙනම් මේකේ ස්වරේ මොකද්ද? න හැදින කොහමද? මේ දන එහෙනම් මෙන්න ස්වරය මෙන්න මෙයා ලොප් වෙනවලු නේද? සෝරි. මෙතන නෙවෙයි මම මේ පියවරේදී හදන්නේ මෙන්න මෙයා ලොප් වෙනවලු. ඊට පස්සේ ලොප් වුණාට පස්සේ මොකද වෙනවා කියන්නේ? අන්න එයා ලොප් වුණාට පස්සේ මෙන්න මේ ඉතුරු වෙන ව්‍යංජනයට පසුපදයේ මුල තියෙන ස්වරය එකතු වෙනවලු. නේද? එහෙනම් කොහොමද මොකක්ද හැදෙන වචනේ? දි. මෙන්න උත්තරේ දි. දන ඊ නි සුරු. දිනි සුරු. තේරුණාද? දිනි සුරු. තේරුණාද? බලන්න තව උදාහරණයක්. සූරදාන අත. ස්වර ව්‍යංජන වෙන් කරනවා. රුදාන දාන දාන ත. මම ඔයාලට තේරෙන්න ඕන නිසා ඊළඟ පියවරත් ඒකම ලියනවා. ස්වර ව්‍යංජන වෙන් කරලා සාමාන්‍යයෙන් අපි මේ පියවරක් ලියනවා. තේරුණාද? දාන දාන ත. මොකද කරන්නේ මේකෙදි? පූර්වස්වර ලොප් කරනවා. පූර්වස්වරේ මකා දානවා නේද? එහෙනම් පූර්වස්වරේ ලොප් කරාට පස්සේ ඉතුරු වෙන ව්‍යංජනයට පසුපදයේ මුල තියෙන ස්වරේ එකතු කරනවා. මම දැන් ඉස්සලා කිව්වා ස්වරේ ඉඳන් තමයි ව්‍යංජනය ගාවට අපුර දාලා පෙන්නන්නේ නේද? ඊතලේ දාලා එකතු වීමක් පෙන්නන්නේ. මොකක්ද හැදෙන්නේ? සු රුදන මොකක්ද? ර ත. තේරුණාද? මේකත් හදන්න බලන්න. මෑද දන ඇඟිල්ල ලේසි. බලන්න. මොකද කරන්නේ? ස්වර ව්‍යංජන වෙන් කරා. උද්දන ඕදන ඈදන ඉල්ල. ඊළඟ පියවරත් ලියා ගන්න මේකම. මෑ උද්දන ඕදන ඈදන ඉල්ල. මොකද කරන්නේ? පූර්වස්වර ලෝභ සංධියනේ. පූර්වස්වරේ ලොප් කරා. මෙයා එකතු කරා මෙයාට නේද? ඉතුරු වෙච්ච ව්‍යංජනයට පසුපදයේ මුල තියෙන ස්වරය එකතු කරා. මෑ උද්දන ඈද ගිල්ල. අමාරුද සංධි ලේසි. තේරුණාද? හරි. ඊළඟ එක ලියා ගන්න මාතෘකාව මොකද්ද? පරස්වර ලෝප සංධිය. මේකෙත් තේරෙන්න ඕනේ. පූර්වස්වර ලෝප සංධිය කිව්වේ මුල් පදයේ අග තියෙන බලන්න. මුල් පදයේ අග තියෙන අකුර ලොප් කිරීම පූර්වස්වර සංධිය කිව්වා. නේද? එහෙනම් පරස්වර සංධිය කියන්නේ මොකද්ද? පසුපදයේ අග මුල තියෙන ස්වරය ලොප් කිරීම. තේරුණාද? හරි. හරි. එතකොට මොකද්ද? පරස්වර ලෝප සංධිය කියන්නේ මොකද්ද එහෙනම්? පසුපදයේ මුල තියෙන ස්වරය ලොප් කිරීම. ලේසි නේද? මේ මාතෘකාවෙම අවශ්‍ය අදාළ
පණිවිඩය අපිට දීලා තියෙන්නේ. පරස්වර ලෝප සංධිය. බලන්නකෝ. සංධි වෙන පද දෙකෙන් මුල් පදයේ අග තියෙන අක්ෂරය ස්වරයක් නම් නේද? sorry මුල් පදයේ තියෙන අග ස්වරයක් නම් නෙවෙයි. මුල් පදයේ අග තියෙන ස්වරය ලොප් කිරීම පූර්වස්වර ලෝපේ. එහෙනම් පසුපදයේ අග තියෙන පසුපදයේ මුල තියෙන ස්වරය ලොප් කිරීම පරස්වර ලෝප සංධිය නම් වේ. බලන්න. ඒකට විස්තරය ලියා ගන්න ඕන. සංධි වෙන පද දෙකෙන් පසුපදයේ මුල තියෙන ස්වරය ලොප් කිරීම පරස්වර ලෝප සංධිය නම් වේ. බලන්න උදාහරණයක්. උරදන අඟන. මොකද කරන්නේ? ස්වර ව්‍යංජන මෙන්න මේ අක්ෂර දෙකේ ස්වර ව්‍යංජන වෙන් කරගන්නවා. උරුදාන උදාන උදාන ඊළඟ විදිහට එමම ලියා ගන්නවා. උදාන 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 ගන. තේරුණාද? එහෙනම් මෙන්න මෙතනදී සංධිකාරය සිදු කරනවා. මොකද කියන්නේ? දැන් අපි කලින් එකේ පූර්වස්වරය දැන් පරස්වරය පසුපදයේ මුල තියෙන ස්වරය මෙන්න පසුපදයේ මුල තියෙන ස්වරය නේද? එහෙනම් මේ දෙකම මුල් පදයට අයිති. නේද? එහෙනම් මෙන්න පසුපදයේ අග තියෙන ස්වරය මෙන්න ආයන්න ලොක් කරා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරා. මොකක්ද හැදෙන්නේ? උ රා ග න. තේරුණා? පුරාගෙන. බලන්න තව එකක්. ගුරු දාන උතුමා ස්වර ව්‍යංජන වෙන් කරා. උදාන තුමා ඊළඟ පියවර එමම ලියා ගත්තා. උදාන තුමා පසුපදයේ ස්වරය ලොක් කරා. පරස්වර ලෝපේ මේ දෙන්න එකතු කරා. කොහොමද? ගුරු තුමා. මේක හදාගන්න. මේක හදාගන්න ඔය ළමයි. පීටි දාන්න. මොකද්ද? ලේසි. පිළිතුරු. මේකත් හදන්න. මුනි දාන්න. උතුමා. මොකක්ද? මේ දෙක මම හදලා පෙන්නන්න. පිළිතුරු. පිළිතුරු කියන එක ස්වර ව්‍යංජන වෙන් කරා. දාන ඊ දාන උ දාන තුරු ඊළඟ පියවර එමම දාන ඊ දාන උ දාන තුරු නේද? මෙන්න පරස්පරය ලොක් කරා. මේ දෙන්න එකට එකතු කරා. මොකක්ද හැදෙන්නේ? පි ලි තුරු මුනි උතුමා. බලන්න මේ ස්වර ව්‍යංජන වෙන් කරා. දාන ඊ දාන ඌ දාන තුමා ඊළඟ පියවරත් එමම ලියා ගත්තා. දාන ඊ දාන ඌ දාන තුමා පරස්පර ලොක් කරා. මේ දෙන්න එකට එකතු කරා. මු නි තුමා. අමාරු නෑ. පාඩම ලේසි. සංධි කියන්නේ ලේසි පාඩමක්. හරියට ධාරණය කරගන්න. පොඩි ට්‍රික් එකක් තියෙනවා. මේ චූටි දේ අල්ලගන්න කිසිම අවුලක් නෑ. හරි ලේසි. එහෙනම් අදට සංධි පළවෙනි කොටස ඉවරයි. අපි ඊළඟට තව වීඩියෝ එකක් දානවා. සංධි දෙවෙනි කොටසේ ඊටු ටික සම්පූර්ණයෙන්ම සංධි කොටස අවසන් වෙනවා.